අපි මේ කුකුල්ලු කියලා කිකිලු කියලා ගෙනල්ලා දෙන කුකුල්ලු. කිකිලු කියලා ගිහලා කුකුළුනේ. මම තේරුම් ගන්න බැරි වුණා නේ. ඒ කියන්නේ අපි දෙන්න අලුත් වර්ගයක් කිව්වා අපි කිව්වා. දැන් මම නම් මේ අවුලක් නැහැ මම මේ වැඩි දන්නේ නැහැ කියමුකෝ මේ දන්න මොනසයා. මේ කිකිලි වත්තින් අල්ලලා තියෙන අතින් අර කරපොට අර කිල්ල තියෙන කිකිලි. කලවැද්ද ඇවිල්ලා නේ. කලවැද්ද ඉතින් පැල්ලක් නැහැ ඉතින් අතෙන් දුවලා යනවා කිකිලි. මේකෙත් තියෙනවද? නෑ ඕරනේ කිකිලි පිටර දාන්න ගිහලා හැම රාමුලින් දාන්නේ. අර රකින්න කිකිලි රකින්න නැද්ද? නෑ. ඒක අපි මෙවුන් ටික කිකිලි කියලා රැවටුණානේ. ඉතින් පේන්නේ නැද්ද කුකුළු කියලා? මුගේ තියෙනවානේ කර්මනේ. නේ මම. ඌ මේ උදා අලුත් වර්ගයක් වුණා දැන් ওই බන් දෙන්නම අර කිකිලි වාගෙන පස්සපැත්ත බලනකොට ඕක කිකිලි ඕක කුකුලා අරක විතරයි කිකිලි නේද එක කිකිලියයි අර කළු එකද? එකක් කුකුලා මෙයා කිකිලිනේ. මෙයා ඉන්නේ කන්නේ කිකිලි. ඔව් ඒක නම් කිකිලෙත් තමයි ඒක. එයා විතරයි කිකිලි. ඒ වුණාට මුන්ගේ පොර කටු නෑනේ. නෑ මේ නාම්බෝ. නාම්බෝනේ. මෙන්න එන්න ලොකු වෙන කුකුලෝ. මෙයාර පාම් වගේ එකනේ. ආන්නේ. මොකද ලොකු වෙන කුකුලෝ. මේ මොනවද කන්න දාලා තියෙන්නේ? ඔය ඇවිල්ලා මේ මොනවාද මේ වැඩෙන කෑමයි කුකුළු. මෙයා මේ නෙකන්නේ. නේ පැටව නෙකන්නේ නේ. මේ කඩගෙනත් නේ. කරගෙන. පැටව හේදෙනෙක් ඉන්නවා. අටක් ඉන්නවා. අටමලයි. අම්මතරයි යන්නේ. අම්මතරයි. අම්මා ඔයානේ වැඩි කිකිලි. එයාද මේ? ඔව්. දැන් මෙයා දැන් දෙනවනම් මෙයා දෙනවනේ. ආරයක් දෙන්න දැන් ඔයා. ඒවත් අරගෙන. අනේ හැමදාම මං ඔයාට ආය ආවර දවසට මං මෙයාලා දෙන්නම් අප. මේ එයා අරගෙන කියනකොට දන්නවද? අනේ පට්ට දීලා. ඒක තමයි එයා හැම දුකයි දෙන්නේ. මෙතන කවුද ඉන්නේ? මනුපුරේ පායලා දුන්න පැටව ටිකක්. මේ බ්‍රාහ්මෙකුත් ඉන්නවා. ඔව්නේ. මුන් නම් හරියන්නේ අර බසිර අංකල්ට. නෑ උන් දෙන්නේ නෑ. මේ ඔයා මේ කෑල්ල ගත්තේ කොහෙන්ද අයියා? අර දින අර මේකට රුපියල් 100. ඕනේ. එන්නේ වතුර පිරිසුදුයි ආයි කිසි ප්‍රශ්නයක් නෑ. ඒ ටිකක් ගෙනල්ලා හයි කරා නම් හරිනේ. ඔව් වටේටම හයි කරා නම් හරි. බෝතල් වලට හයි කරන්න පුළුවන් නේ. ඔව් ලීටර් බෝතල් හයි කරේ. මට කේස් එක මොකද දන්නවද? මේ කූඩුවේ ලයිට් එක නැත්තම් මම බාහිර යන්නේ නෑ. මේක තනිකර හොල්මන් මන්දිරේ වගේ. ඔව්. රැයට හොඳයි. මේ අයියා උල්ලිය අල්ලලාද? ඔව්. මේ රැයට හොඳයි. දැන් විතර දාන්න පටන් ගත්තා විතරයි. සතියක් යන එකේ ඉතින් බලා ගන්න මේ මේගොල්ලෝ දන්නේ ඔව්නේ. මේකේ කවුද ඉන්නේ? මේක ස්ටැම්ප් එකක් උඩ. මේක අර ගෙනාපු කට්ටිය දැන් මේකනේ අපි අර උහුණින් ගෙනාපු සෙට්. ඒකේ නෑ සත්තුනේ. මේ දවස් තුනක් තමයි හොරු වෙනවා නේද දැන්. කොවර මේ පත කුකුලා? හරි. වල් කරනවානේ. කිසි ලෙඩක් නෑ. පොර කිකිලියක් ඉන්නවනේ. ඔව් අපි අම්මී අතු ගන්න බා. මේක හින්න කරගෙන යනවා. අර කුකුලද? ඔව්. ඕන මේක කොහොමද? ඔය කුකුලුත් හොඳට සයිස් වෙනවා අයියා. මේ ලොකු. නාම්බෝනේ. මේ ආරිය. පොර කිලිත් ඕනද උතන් අරගෙන ටිකක්. පොර කිකිලිනේ. හොඳයි ඒක කිලිත්. කුකුල් කඩ දෙන්නේ. මම යනවා ගන්න. අයියලා යනවා සතියකට හලාවත යනවා. දැන් සෙට් එක දෙන්න කතා කරාද? කුකුල ටික ගිහින් දෙනවා කඩේට. මේ එතකොට ආපහු ආවට පස්සේ ආපහු කුකුල් වට අලුතෙන් එන්නේ. අලුතෙන් අප්පුවට ඇයි. දැන් මෙයාට කොහොමත් මෙතන දෙන්නෙක් ඉන්නවනේ දෙන්න මට දාලානේ යන්නේ බලා ගන්න. අපේ ගෙදර හිටේ කට්ටියනේ යාලා පුරුදුනේ. උඹෙන් ලස්සන මේ කිවිලිනේ සුදු. ඔයා කියන්නේ අතට එනවයි. කළු ඩයිලර් නෑ සුදු එක්කන. කළු ඩයිලර් ඒකෙත් මේ ඒ මොඩල්මයි. ඔව්. ඔය සුදු කිකිලි මං ගෙනාවේ බිබිලේ. ඔය කිකිලි මේ කළු ඔයා කිකිලි. කියන්නේ සාමාන්‍ය කුකුල් මේකේ තියෙන මේක
ඔයාගේ මං ගෙනාවට පස්සේ දවස් 4ක් 5ක් විතර දාන්නේ. දාන්න. ඒ දෙන්නම ඔයාගෙන් ගෙනාවට පස්සේ විතරම විතර දානවා. දාලා තමයි රැක්කේ. උන් එහෙලිත් ගෙදරේදී විතර දැම්මා. දැන් අර බස් එකේ ගෙන පොරකකිලි දැන් ඊයේ ඉඳලා තමයි විතර දාන්න පටන් ගත්තේ. විතරේ ලොකුයි. ඒ කෝයේ විතර ආයෙත් වැඩක් නැහැ මේ බෑ වැඩක් නැහැ උන්නේ ගම්කුල කොච්චරද? ක්‍රොස් වෙන එක. අඩුවගේ කුකුලා දාගත්තා නේ. ඔව් ඈ. උගෙන් අහන්න කුකුල කීයට දෙන්න කියලා අවසන්. කොහෙද රින්ගුවේ? හන්දි උගෙන හයක් වත්. මං කිව්වා දෙන්න මේ හතර දෙනාම දෙන්න රුපියල් 8,000ක් දෙන්නම් කියලා. මේ ඊට පස්සේ කිව්වා මේ අනේ අයියේ නෑ සල්ලිත් නැහැ අයියේ. දෙන්නත් ඕන නමුත් ඒ ගන්න දෙන්න බෑලා. මං කිව්වා ඉතින් මෙහෙමයි. කුකුලෝ පිස්සෝ වාගෙන උන් ඉන්නවා. එහෙම ආවොත් ඔය කුකුලා වයර දෙන්න පුළුවන්. ඔව් එහෙම තමයි නේද අපි ගමු. නැතුව කුකුල් බිස්නස් එක කරන්න බෑ. නැතුව මේ සාමාන්‍ය දෙනකොට සාමාන්‍ය ගන්න තමයි යන්නේ. දැන් ඔයාට කුකුලෙක් අවශ්‍ය කියනකො ඒ ඔයා කීයක් දීලා ගන්නවා? ඔව්. හදන්නද මා කන්නද කියලා ඔයාගේ අවස්ථාවේ දෙන්නේ. එහෙම ආවොත් විතරයි. නැතුව දැන් අර අපි කොහොමද හදන මිනිහෙක් දැන් පාට්ටියක මේ දැන් ඔයාලා පාට්ටියේ කිලෝ 6ක් 7ක් ඉන්න කුකුලෙක් නෑ. ඔයාගේ දැන් මේ කුකුල් 10ක් ඉන්නවනේ. අන්න අර කුකුලාව ඕන කිව ගණන් ගන්නවා. අර කකුල් මහත ඉන්නේ. ඔය ඉන්නේ. ඔය කුකුලා නෙමෙයි. උඩ ගම් කුකුලෙක් ඔය. උඩ ගංගුලේ උඩ ලොකු වෙන කුකුලෙක්. අර ඩොට්ටෙන් කිලෝ 5 යනවා කුකුලා මේ අවුරුද්දක් බැලුවා. ඒක යනවා මෙන්න මෙයා යනවා. ඒ જાති. ඒ වර්ගේ හැටි බං. ලක්ෂ දෙයක් කියන්නේ මේ කොටු ගහන්නේ. ඒ වගේ යන්නේ. පජහපම් වත්තවරට දාප්පේ. වත්තාගේ තාපේ ඇංගෙන් නෙන්න. අය නෑ ලෝන් දෙනවා. කිසි ප්‍රශ්නයක් නෑ කුකුල් පාලනේ ලෝන් දෙනවා. ලක්ෂ 5ක් දෙනවා. සෝන් ලකියා. තවුනේ. ලක්ෂ දෙයක් දාලා කරලා මේ හැබැයි ඉතින් දාන්නෝනේ 50ක් විතර. ලෝන් එකකින් දෙක විකුණනකොට ගෙවන්න ඕන. එහෙම නෝ කරන්නේ. ඒත් එක වත්ත වවා ගන්න වත්ත බීජ වවා ගන්න මම මම එක ගෙඩියක් තිබුණේ කුකුල් හොරන් ඉස්සෙල්ලා ඔය කුකුල් පොහොර වලට ඔය හැදෙනවා බං. කුකුල් පොරට හැදෙන්නේ ඔව් සුපිරි රජා දෙනවා. මේක අයියා මේ පෙට්ටියක් කරන් එන්න වෙන්නේ. අනේ උන් කතාව ටික වෙනම දා ගන්න ඕන පිකිලි වෙනම දා ගන්න ඕන මේකේ ඉන්නවා ඔරිජිනල් මේ සෙට් එකක් ඉන්නවා මේ කුකුල් එක මෙයා ගන්න මේ අයියා මේ මේකට මේ බිත්තර තිබ්බද මේ කිකිලිට? ඔව් දකින්න. යත්තේනෝ උගල් ඔයා කඩකනාත් කිකිලියක් නැද්ද? නේ ආ දුන්නා ඔක්කොම දුන්නානේ. ආපු chance එකෙන් ගත්තා ඔව්නේ. කිකිලියක රුපියල් 3000 ගන්න දුන්නේ කිකිලිය කඩකනාත්. අය නෙල්ලා දාටින් කොහොමයි මෙහෙට ඔව්. ආනේ අවන දාගිනවා මොකටද මේ පොරවගු නෙමෙයි. නෑ ඔය අමුදියා මේකේ මචං මේ කුකුල්ලුන්ගේ මේ කිකිලේ මේ මහක් වෙනවා පැටව ඉන්නවනේ. ඔය පැටව මචං මේ ඔක්කොම මසුත් කළුයි බං. මසුත් කඩකනාත් කියන ඔය වර්ගය තමයි. අරන් පෙන්නන්න අයියා. දැන් මේ පැටිය ගන්නකො මෙයාගේ පොට ඔක්කොම කළුයි කකුල් කළුයි පස්ස පැත්ත මස් බලන්නකො ඔක්කොම කළුයි ලේපවා කළුයි මෙයා කුකුලේ උන් වටනාකම වර්ණාගම දවස් 5 පැටිය රුපියල් 300යි ආය වැඩි. 5 පැටිය ආයේ බැරි. 300යි මේ සාමාන්‍ය කිකිලියක් විතර දාන කිකිලියක් 3000 කුකුලෙක් 6 18 7 ආයේ වගේ යනවා. කඩකනාත්. කරගන්න වලි හැමතැනම වලි. කිකිලිය පානදි වලි නෑ අයියේ පන්දි ඔව් නේ කිසි මේකක් නැහැ. එතකොට මේ අනිල් අය මේ ඔයා මේ කඩේ කෑමයි ආයෙත් අමතර මොනවද දෙන්නේ? මේ ඉල්ලලා මේ මෙව්වා ඉවරයි වැඩෙන කෑමද? නෑ නෑ ඒ කුඩිය ගෑ මොනවද? මේ බිත්තර කෑම. නෑ නෑ පැටවුන්ද මොනවාද මේ චිප් ස්ටාර් ගෙෆිට් ඒකයි කුඩුයි මේ වැඩේට කෑම එක කලවම් මුන්ට කලම් කළා ගියක් නැතිලා දෙනවා මුන්ට මේ වැඩේ තමයි කුඩුයි බිත්තර කෑමයි තුනම කලවම් කරනවා මේ එහෙම දීපම වැඩි කන්නේ ඔව්නේ. මේ ඊට පස්සේ මේ අර කඩල
කඩලා තියෙනවා 190යි. හ්ම්. ඒ කඩලා බෙන්රෙන් ගහලා කඩලා මේ දෝතක් දාපුවා පොන් බලක් කළා බෙන්රෙන් දාලා ගහනවා. දාලා ඔක්කොම කොලංග. මොන කඩලාද මේ පරිප්පු කොණ්ඩ කඩලාද? කඩලා. ආ කොණ්ඩ කඩලා. අරු ගතියි. නැත්තම් කොහොම හැදිලා ඉන්නේ? ඒ කියන්නේ මේ මොන මැෂින් එකද ගේන්නේ? දැන්ට පොඩි මැෂින් එකක් ගේනවා. බිත්තර රක්කන එකද? නෑ නෑ. ඈ? ලී බේ. ආ කපන් මුලුවක් මඩුව. ලී මඩුවක. වඩු මඩුවට ෆෝමිට් ගෙවනවා. ලී විකුණන්න ෆෝමිට් එක ගෙවනවා. සෝරූම් එකට ෆෝමිට් එක ගෙවනවා. මේ ලී විකුණුම් හලට ෆෝමිට් එක ගෙවනවා. ඒ වඩුවට ෆෝමිට් 4කට සල්ලි ගෙවනවා. ඒවා ගෙවන ගමන් නම් කුකුල් පාලනය කරලා යන්නේ. ඉතින් මේ වැඩේ පටන් ගන්න නැතුව ගෙවන්නේ නා. ගෙවන්න නැතුව නෑ වැඩේ කරන්නේ නැතුව. අර බයිනම පොරොක්ක ගියා. උන්ට ගානක් තාගන්න දෙයක් නෑ කරන්නේ නැතුව. යන්නේ වයින්. කියන්නේ